සුබ දවසක් යාළුවනේ. අපි මේ යන්නේ ලොකු අකරතැබ්බයකට ලක් වෙච්ච සතෙක්ව බේරගන්න. අපිට ඒකට වනජීවීකේ සහායත් අරගන්න වුණා. වනජීවී සහාය ඇතුව එයාලවත් එක්කගෙන අපි මේ දැන් ගියේ මගේ යාළුවෙක්ගේ වත්තක ලිඳකට වැටලා හිටපු තඩි කිඹුල් තඩි එක බේරගන්න. අපිට වනජීවීකේ උපදෙස් මත වතුර ටික අස් කරන්න උනා ලිඳේ සම්පූර්ණ මෙයාකව ගොඩ ගන්න. ඊට පස්සේ ලනු දාලා කොහොම හරි ගැටයක් දාගෙන මේ අකාව පටල ගත්ත ගමන් මෙන්න දඟලලා මේ අකා මේක කඩාගත්ත කියන්නකෝ. පස්සේ කොහොම හරි දඟලලා හති වැටිච්ච එක අපි හිමීට ඇදලා ගද්දී කඹෙත් කඩාගෙන ආපහු ලිඳේ. ඊට පස්සේ ආපහු කඹ ගෙනල්ලා මේ අකාව කොහොම හරි ගැට ගහලා ගමේම මිනිස්සු එකතු කරගෙන ඇදලා බොහොම අමාරුවෙන් වනජීවීකේ මහත්තුරුත් එක්කේ උපදෙස් මත අපි මේ අකාව කොහොම හරි ගොඩ දාගත්තා. බලන්නකො මේ අකා කරගත්ත ඇබැද්දිය. මේකට අපිට පැය 3ක විතර කාලයක් ගියා. 3-4ක් විතර ගියා ඉවර කරගන්න. ඉතින් එයාව අපි නිරුපද්දිතව මල්වතුවට නිදහස් කරලා ඇරියා.